ජේසු පීඨයගොල්ලෝ සෑම සියලු දෙනාටම ඉතින් ආදර අම්මේ තාත්තේ සහෝදර සහෝදරවරුනි ඉතින් මම අද ඔගොල්ලොන්ට කතා කරන්න යන්නේ ඔගොල්ලොන්ගේ ජීවිත තුළ යම් යම් අරගල ප්‍රශ්න තියෙනවා නම් ඒවට විසඳුමක් ගේන්න හිතාගෙන තමයි මම අද ඔගොල්ලෝ හමුවට ආවේ YouTube එක හරහා. ඉතින් ඔබ ජේසුස් වහන්සේ ගැන දන්න කෙනෙක් ඕන දන්න කෙනෙක් වේවා. මම අද ඔයගොල්ලන්ට කිය දෙනවා ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ජේසුස් වහන්සේ කියලා කියන්නේ සරලව කිව්වොත් අපගේ ආත්මය නැත්නම් අපගේ අපායේ මුදවන්න ආපු එක්කෙනා තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ. ඒක ග්‍රීක භාෂාවෙන් මෙහෙම කියනවා. ක්‍රිස්තුස් කියන වචනේ තේරුම තමයි ග්‍රීක භාෂාවේ ක්‍රිස්ටොකොස් කියන්නේ. ඒ කියන්නේ ගැලවුම් කාර්යය. නැත්තම් මරණයෙන් අපව සදාකාලික මරණයෙන් අපව ගලවන්න. ඔයගොල්ලෝ දන්නවනේ. ඔයා මේක නරඹන්නේ බුද්ධ ආගමේ කෙනෙක් නම් නැත්තම් අන්‍ය ආගමික කෙනෙක් නම් ඔබ දන්නවා අපායවල් 4ක් කියලා මේ ලෝකේ තියෙනවා. අපායවල් 4ක් කියන දේ බුද්ධ දර්ශනය ඇතුළේ තියෙනවා. ඒ වගේම නිරයක් කියන දේ හැම ආගමකම තියෙනවා මේ නිරේ අපාය කියන දේ. ඉතින් මේ නිරේ නැත්තම් අපාය කියන දේෙන් ගලවන්න තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය උන්වහන්සේ දුප්පත්ව ඉපදිලා ගවලේනක ඉපදිලා ඉපදෙන්නේ ඉද්දි ජේසුස් වහන්සේ මරන්න හැදුවා. හැබැයි කාටවත් මරවන්න පුළුවන් වුණාද? නැහැ. ජේසුස් වහන්සේ ඉපදිද්දී මරන්න හැදුවා. මරියතුමියගේ දේව අම්මගේ බඩ ඇතුලේ කුස ඇතුලේ ඉද්දිම මිනිස්සු මරන්න හැදුවා. හැබැයි කාටවත් මරන්න හම්බුන්නේ නැහැ. ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ දුන්න ඒ පොරොන්දු ඊට කරන කල් මරන්න හම්බුන්නේ නැහැ. උන්වහන්සේ කුරුසපත් උනේ නිකන් නෙවෙයි. උන්වහන්සේ කුරුසපත් උනේ අපේ මේ ලෝකේ තියෙන අපේ හැම කියා ගන්න බැරි පව් ඒ සෑම සියලු දෙයකටම තමයි උන්වහන්සේ කුරුසපත් උනේ. ඒක නිසා අද මම ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ යම් ප්‍රශ්න ගැටලු වල ඉන්නවා නම් මේ සුවිශේෂ වාක්‍ය හරහා උන්වහන්සේ ඔබට කතා කරයි. එහෙනම් අපි සුද්ධවර මතෙව් තුමන් විසින් ලියූ සුවිශේෂය කියවා බලමු. මාරුත දමනය. උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ශ්‍රාවකය උන්වහන්සේ සමග ගිහ. එවිට ඔරුව රැල්ල පහරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමීය. දැන් මේකේ තියෙනවා මේ බයිබලයේ පොතේ තියෙනවා උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ජේසුස් වහන්සේ සේමුන් පේත්‍රස්ලා එක්ක තම ශ්‍රාවකයෝ එක්ක සහෝදර සහෝදරවරුනි අම්මේ තාත්තේ යනවා ගමනක් ඔරුවේ යනවා ගමනක් යම්කිසි ගමනක් යනවා. ඒක සවස්වරුවේ යන්නේ සවස්වරේ යද්දී උන්වහන්සේ පොඩ්ඩක් සැතපෙන්න ඒ කියන්නේ නිදා ගන්න යනවා. ශ්‍රාවකයෝ සමග ගියහ. එවිට ඔරුව රැළ පහරින් වැසියන තරම් මහා චණ්ඩ මාරුතයක් කියලා. ඒ කියන්නේ මේ චණ්ඩ මාරුතේ අස්සේ ජේසුස් වහන්සේ උන්වහන්සේ ඔරුවේ සැතපී හුන්සේක. ඒ කියන්නේ මේ චණ්ඩ මාරුතේ එනකොට ජේසුස් වහන්සේට නිින්ද ගිහිල්ලා. හරිද? එතකොට සමහරක් ජේසුස් වහන්සේ අදහන සමහරක් කට්ටිය ඉන්නවා අපිට මෙච්චර ප්‍රශ්න එනවනේ. ඇයි දෙයියනේ අපිට මෙච්චර ප්‍රශ්නේදී ඇයි ජේසුස් වහන්සේ නැත්තේ? ඒ ජේසුනේ ඔබ වහන්සේ මා දිහා බලන්නේ නැද්ද? ඔබ වහන්සේ නිදන් දෙන්නේ. මොකද මේ කරන්නේ? ඔබ වහන්සේ නිදන් දින්නේ මට මෙච්චර ප්‍රශ්න එනවා. මට මෙච්චර ගැටලු කරදරකාරී තත්ත්ව එනවා. ඇයි ඔබ වහන්සේ බලන්නේ නැත්තේ කියනවා. එහෙම හිතන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. උන්වහන්සේ ඔරුවේ සැතපින් හුන්සේක. එවිට ඔවුන් ඇවිත් ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ ගෝලයෝ නැත්නම් ජේසුස් වහන්සේගේ අනුගාමිකයන් තමයි ඇවිල්ලා කියන්නේ උන්වහන්සේ අවදි කරවා ස්වාමීනි අප ගැලවුව මැනව අප විනාශ වන්න ළඟයි කියලා උන්වහන්සේට කිව්වා. එතකොට උන්වහන්සේ කතා කරලා කියනවා ඇදහිල්ල මදකමක හැටි තේරුණා නේද? ඇදහිල්ල මදිකම තමයි ජේසුස් වහන්සේ කියේ අපේ ඇදහිල්ල මදිකම තමයි අපි ප්‍රශ්න වැඩි අපි කඩා වැටෙන්න මූලික හේතු කාරණාව. දැන් ඔබට මම කියන එක තේරෙනවා ඇති. ඒ කියන්නේ අපි ජේසුස් වහන්සේ තුල ඇදහිල්ලෙන් හිටියොත් තමයි ජේසුස් වහන්සේට ලං වෙලා යාඥා කරලා හිටියොත් තමයි අපිට මේ ප්‍රශ්න කියන දේවල් එනවා. හැබැයි සමහර කතෝලික සහ ක්‍රිස්තියානි කට්ටිය හිතන් ඉන්නවා. ඒ වගේම සමහර අන්‍යාගමික පුද්ගලයන් පවා හිතන් ඉන්නවා දෙයියෝ නැද්ද දෙයියනේ මට මේ ප්‍රශ්නේදී
දෙයියෝ නැද්ද දෙයියනේ මම මේ කරදරේ වැටලා ඉන්නවා. මම මේ රෝගයෙන් පසුතැවිලි වෙනවා. මම මගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂ අන්‍යම් සම්බන්ධතාවයක ඉන්නවා. ඇයි දෙයියනේ දෙයියන්ට ඒක තේරෙන්නේ නැත්තේ කියලා හිතෙද්දී ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? මද ඇදහිල්ල ඇත්තෙනි. නැත්තම් කියන්නේ මද ඇදහිල්ල ඇත්තෙනි කියලා. ඇදහිල්ල මදිකමක හැටි. බියවන්නේ මන්ද කියා නැගිට මාරුතයට හා මුහුද්දට නිශ්චල වන්නන්න කරසේක. ඔයා ජේසුස් වහන්සේ තුල ඉන්නකොට ඔයාට ප්‍රශ්න කරදර එන්න පුළුවන්. ඒක මේ ධර්මයක් හදාලා නැහැ ප්‍රශ්නයක් ගැටලුව කරදරයක් එන්න. ඒක ජේසුස් වහන්සේ අදාළත් වෙන්නේ නැහැ ප්‍රශ්න ගැටලුව කරදර කෙනෙක් එන්න. හැබැයි අපි මිනිස්සු කියන එක අපි පෞකාරයෝ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. මොකද පෞකාරකම දැන් සාධාරණීකරණය වෙන්න හදනවා. මේක එක්තරා විදිහට සාතන්ගේ උපක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. මොකද මමත්වයේ තුල මම තමයි වැඩ්ඩා මම තමයි කෙරුම කියලා හිතන් ඉන්න කට්ටිය ඇතුලේ තමයි සාතන් ඉන්නේ. ඉතින් සාතන්ට ඉඩ දෙන්න එපා. සරලව කියන්නම් ඔබ සෑමට නපුරට ඉඩ දෙන්න එපා. නපුර කියන දේ කොයි වෙලාවෙ අපිව ගලව කියන්නේ අපිව මරණය කර ඇදයයිද කියන එක අපිටවත් තේරුම් ගන්න බෑ. ඉතින් ඒකයි කියන්නේ උන්වහන්සේ ඇදහිල්ල මදකමක හැටි බියවන්නේ මන්ද? උඹ කොහොඹලගේ ඇදහිල්ල බියවන්නේ මොකටද කියලා උන්වහන්සේ අහලා මාවෘතයට තරවටු කරලා. ඒ කියන්නේ ඔබගේ ඕන ප්‍රශ්නයක් ඕන කරදරයක් හමුවේ ඔබ දෙවියන් වහන්සේට යාඥා කරනවා නම් ඒ කරදරේ පිටිපස්සේ දරාගෙන ඔයා ජේසුට යාඥා කරනවා ස්වාමීනි මේ කරදරේ මාව ගලවලා දෙන්න කියලා. ඒක දවසක් දෙකක් යාඥා කරට මදි පුතේ. දවස් 40 දවස් 50 එක දිගට කන්ටිනියස්ලි ඔයාගේ යාඥා කරනවා නම් ඔයාගේ යාඥා ජීවිතය ඇතුලේ උන්වහන්සේ අන්න එතකොට තමයි ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරන්නේ. ඒකනේ කියන්නේ ජේසුස් වහන්සේ ඇදහිල්ල මද පරම්පරාවෙන් නැත්තම් කියන ඇදහිල්ල මදිකමක හැටි කියලා. ඒක තමයි අපේ ජීවිතේ ඇදහිල්ල තියෙන්න ඕන උන්වහන්සේට ක්‍රියා කරන්න. නැත්තම් උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ ඔබ තුල. ඔබ තුල ඇදහිල්ල තියෙනවා නම් ජේසුස් තමයි සප්‍රසාදී ජේසුස් වහන්සේ තමයි මගේ ගැලුම්කාරයා. සප්‍රසාදේ වැඩිහින්න ජේසුස් වහන්සේ තමයි මගේ නියම ගැලුම්කාරයා කියලා ඔබ පිළිගන්නවද? එතෙන් පටන් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනවා නුවණුමානයි. ඉතින් ඒක තමයි උන්වහන්සේ කියන්නේ මෙතන මේ පරිච්ඡේදයේ. එතකොට මාරුතේට උන්වහන්සේ අනකල් එක නිශ්චල කරන අනකරන. ඒ කියන්නේ ඔබේ ජීවිතේ මොනියම් හෝ කුමන ගැටලුවක් ඇති වුණත් ජේසුස් වහන්සේට යාඥා කරාම ඒව විසඳෙනවා කියන එක තමයි මේ උන්වහන්සේ කියන්නේ මාරුතේට අනකොට නිශ්චල වන්න කියලා අනකරේ. ඒ වගේ තමයි ඔබේ අපේ හැම ජීවිත තුලත් උන්වහන්සේට අපි මොර ගහන හැමදාම ප්‍රශ්න එද්දිත් නොකඩවා මොර ගහන්න උන්වහන්සේ උත්තර දෙනවා. ඒ මිනිස්යෝ විශ්මිතව මේ බඳු මෙතුමා කෙබඳු කෙනෙක්ද සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරුවනසේක. හුළඟයි මුහුදයි මේ මුළු විශ්වයම දෙවියන් වහන්සේ යටතේ තියෙන්නේ. ඒක කාටවත් නැහැ කියන බෑ. ඉතින් මේ ආහස හා පොළොව මුහුද හැම දෙයක්ම මේව දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ඉන්නවා නම් උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ කියනවා මෙන්න මෙම සොයන්න එවිට නුඹලට සම්භවේ තට්ටු කරන්න ඔයාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න. ඔයාගේ ඇතුළාන්ත ආධ්‍යාත්මිකව තට්ටු කරලා බලන්න. මම මොන වගේ පව්කාරයක්ද? මම මොන වගේ ජරා වැඩ කරපු මිනිස්සෙක්ද කියලා ඔයාගේ හදවතටම ඔයාගේ හෘද සාක්ෂියටම තට්ටු කරලා බලන්න. එතකොට එතනදී ඔයාලට ජේසුස් වහන්සේ කතා කරයි ඉන්න විදියට එන්න පුතේ මම ඔයාව බාර ගන්නම් කියලා. ඉතින් අද මේක ඔයගොල්ලෝගේ ජීවිතේට වැදගත් වුණා නම් ඔයගොල්ලෝගේ හිතට ජේසු කතා කරපු දෙයක් නැත්තම් ඔයාගේ හිතට දැනුණු දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. ජේසුස් වහන්සේ හඳුනන්නේ නැති වෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ඔවුන්ටත් මේක ෂෙයා කරන්න. ඉතින් අද දවසේ ඔබට සුබ සතියක් වෙන්නට ප්‍රාර්ථනා කරනවා මම. ඒ වගේම මේ සතිය තුළ ඔබට කිසිදු සාතාන්ගේ බැල්මක් ඒ කියන්නේ නපුරේ බලවේගවල බැල්මක් නොඑන්නට කියලා අපි විශේෂයෙන් යාඥා කරනවා. ඒක නිසා ඔබ සැමට ජේසු පිහිටයි ගිහින් එන්නම්. මෙතනින් නවතින්න එපා. ජේසුස් වහන්සේ තුල ඔබ ජය ගන්නා වූ මිනිසෙක් වෙන්න හැමෝටම ජේසු පිහිටයි. සල්වේ මරියා.